ඔයාලා තෝරගන්න යුනිවර්සිටි එක අනුව තමයි වීසා එක සක්සස් වෙනවද නැද්ද කියලා. සමහර කියන්නේ ඔය කොලෙජ් වගේ තියෙන ඒකෙන් දැක්ක ගමන් ඇප්ලිකේෂන් එක කුණු කුඩු තමයි. ඔස්ට්‍රේලියා රෑන්කින් වලින් ඔස්ට්‍රේලියා highest ranked university strong in medicine law business and engineering. හරි ස්වින්බර්න් එක ඇතුළට ගියාම තනිකර ස්ලිට් එකට ගියා. හරි පුදුම විදිහට ලංකාවේ කොල්ල කෙල්ල ඉන්නවා මේ 93ක් අවුරුද්දට. සල්ලි විසික් කරන්න වෙන්නේ. හලෝ කොහොමද ඔයාලට ඔන්න මේ සතියේ වීඩියෝ එකකින් අපි අරන් එනවා අපිට මොනවාද වීසා දාන්න පුළුවන් හොඳ සහ වීසා වදින යුනිවර්සිටිස් මොනවාද කියලා. ඉතින් අපි ගිය සතියේ අරන් ආ වීඩියෝ එක අපි හොඳ ඒජන්සියක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා ඒක බලන්න මම උඩින් ලින්ක් එක දාන්නම්. හරි. ඉතින් මේ මෙතනදී ඔයගොල්ලෝ මේ දැන් ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරද්දී මේ යුනිවර්සිටිස් ගත්තාම යුනිවර්සිටි එක ඔයාලා සිලෙක්ට් කරන යුනිවර්සිටි එක අනුව ඔයාලගේ වීසා එක වදින්න තියෙන. කියන්නේ වීසා එක සක්සස් වෙන්න තියෙන සම්භාවිතාවය 50%ත් 60ත් අතර තියෙනවා. හරිද? ඉතුරු ටික තමයි ඔයාලගේ ඩොකියුමන්ටේෂන් වල තියෙන මේ අර හොඳකම නිසා සක්සස් වෙන්න තියෙන මේක. නැත්තම් ඔයාලා තෝරගන්න යුනිවර්සිටි එක අනුව තමයි ගොඩක්ම මේ වීසා එක සක්සස් වෙනවද නැද්ද කියලා. සමහරක් යුනිවර්සිටිස් කියන්නේ ඔය කොලෙජ් වගේ තියෙන ඒකෙන් දැක්ක ගමන් මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කුණු කුඩු තමයි. හරිද? ඉතින් මේ අපි අද බලමු සාමාන්‍යයෙන් හොඳ යුනිවර්සිටිස් ටිකක් ගණන් යුනිවර්සිටිස් ටිකක්. ඉතින් මේ සමහරක් වෙලාවට දරන්න අමාරුයි. මේ වකුගඩුවක්වත් දෙන්න වෙනවා. බලමු ෂේප් එකේ මේ වකුගඩුවක් දෙන්න නැතුව මාප්පර ෂේප් එක උඩින් බේර ගන්න පුළුවන්ද කියලා. අපි එන යමු අපි බලමු මේ මොනවද යුනිවර්සිටිස් ලෙවල් කිව්වම මේක මෙහෙමයි. හරිද? මම මෙහෙම ඔයාලට පෙන්නන්නම්. දැන් සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ තියෙනවනේ යුනිවර්සිටිස් වල රෑන්කින් තියෙනවා. හරිද? මේ වර්ල්ඩ් රෑන්ක් වලින් හැදිලා තියෙනවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ තියෙන රෑන්කින් වලින් හැදිලා තියෙනවා. ලෙවල් 1 කියලා තියෙනවා, ලෙවල් 2 කියලා තියෙනවා, ලෙවල් 3 කියලා තියෙනවා. ඉතින් මේ වගේ ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්නවා නම් ඕගොල්ලෝ ඇප්ලයි කරන එක හොඳම දේ තමයි ලෙවල් 1 හරි ලෙවල් 2 හරි. හරිද? ලෙවල් 3 තවුලක් නැහැ. ඉතින් පොඩි කොස්සක් තියෙනවා. හරිද? ෂේප් එකේ මක් හරි කරගන්න පුළුවන්. ඉතින් කරපු පවුපින් අනුව තමයි ලෙවල් 3 ඇප්ලයි කරලා වීසා එක එනවා නම් එන්නේ. එහෙම නෑ. වීසා වදිනවා. ෂේප් එක අවුලක් නැහැ. මේ ලෙවල් 3 සාමාන්‍යයෙන් ටිකක් ගණන් අඩුයි. ඉතින් ඔයාගේ වීසා එකේ මොකද ඔයාගේ ප්‍රොෆයිල් එක අනුව හොඳකම අනුව තමයි මේ ඔයා යුනිවර්සිටි එක අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. හරිද? දැන් ඔය සමහර ඒජන්සි වලට එහෙම ගියාම ඒජන්සි වලින් කියනවා ඒජන්සි වල ඉන්නවා රිප්‍රසන්ටේටිව්ද කවුද මන් දන්නේ නැහැ කියලා සෙට් එකක්. හරිද? මේ රිප්‍රසන්ටේටිව්ද මුකුද වගේ සෙට් එකක් ඉන්නවා. හරිද? ඒ සෙට් එක කියන ඔය එනවා සමහරක් වෙලාවට ඒ යුනිවර්සිටිස් වලින් මේ ඔය ලංකාවේම කට්ටිය තමයි ඉන්නේ. හරිද? ඒව රිප්‍රසන්ට් කරනවා. හරිද? ඒ කට්ටිය ආවහම ඒගොල්ලෝ කියන එතකොට ඒ සමහරක් වෙලාවට ඒ කොලෙජ් මේ ලෙවල් 3 හරිද? සෝරි කොලෙජ් තියෙනවා ලෙවල් 1. හරිද? හැබැයි ගණන් අඩුයි. ඒ කියන්නේ ලෙවල් කොලෙජ් තියෙනවා ඒවා ලෙවල් 1 කියනවා. එතකොට ඊට පස්සේ ඒගොල්ලන්ට ඕනේ කියනවා ඒක අර යුනිවර්සිටි ලෙවල් එකට ගන්න යුනිවර්සිටිස් කියන මේ ගන්න. හැබැයි ඒගොල්ලෝ තාම කොලෙජ්. ඉතින් ඒ වගේ වැඩ ඒගොල්ලෝ කියන ඇප්ලයි කරන්න මේ අවුලක් එන්නේ නැහැ ලෙවල් 1 කියලා. ඉතින් මම නම් දන්නේ නැහැ. මම නම් රෙකමන්ඩ් කරන්න සාමාන්‍ය හොඳ යුනිවර්සිටි එකකට එන්න පුළුවන් නම් හොඳයි. දරන ටිකක් අමාරුයි. අයි බලමු මේ මොනවාද ලෙවල් 1 යුනිවර්සිටිස් කියලා. දැන් ඕගොල්ලෝ ඒජන්සි වලට යද්දි දැන් ඒජන්සියට ගියාට පස්සේ ඒජන්සියෙන් ගිහිල්ලා එකපාරට අහන්න එපා. හරි. අද පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා මට කියන්න අමතක වුණා. මේ අද චැලෙන්ජ් එකක් ඔයාලට දෙන්නම්. ඒ කියන්නේ මේ වීඩියෝ එක දැන් මේ සතිය දානවානේ. හරිද? මේ සතිය දැම්මට පස්සේ ඕගොල්ලෝ ලබන සතියේ සිකුරාදා ඒ කියන්නේ ලබන සතියේ සිකුරාදා හරි සෙනසුරාදා ඒ කියන්නේ මේ සතියේ සිකුරාදා වීකට දැම්මම තව දවස් 7ක් ඇතුළත සබස්ක්‍රයිබර්ස්ලා 600ක්. හරිද? සබස්ක්‍රයිබර්ස්ලා 600ක් ආවොත් මම ඔයාලා කියන ඕන මෙතනින් පෙන්නන යුනිවර්සිටි එකකට කියන්නේ මෙල්බර්න් වල තියෙන යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඔයගොල්ලෝ එන්න කැමති යුනිවර්සිටි එකකට ගිහිල්ලා මම යුනිවර්සිටි ටුවර් එකක් කරනවා. හරිද? හැබැයි දවස් 7ක් ඇතුළත සබස්ක්‍රයිබර්ස්ලා 600ක් එන්න ඕනේ. මොකද මගේ වීඩියෝස් බලනවා සාමාන්‍යයෙන් 2000කට කිට්ටු වෙන්න බලනවා. හරිද? මේ බලන අයගෙන් එන පොඩි ප්‍රමාණයක් තමයි සබස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. හරිද? ඒතකොට ඒ කියන්නේ 50ක් 60ක් වගේ. ඉතින් ඒක නිසා තමයි මේ චැලෙන්ජ් එක ඔයාලට ඔන්න ඔයගොල්ලෝ කැමති නම් ඒකට යුනිවර්සිටි ටුවර් එකක් යන්න මාත් එක්ක ඔයගොල්ලෝ කැමති එන්න කැමති යුනිවර්සිටි එකට ඔයාලා එක්කන් යනවා. ඉතින් හැබැයි අන්න අරක තමයි චැලෙන්ජ් එක. හරිද? හරි එහෙනම් අපි යන් වීඩියෝ එකට මේ ලෙවල් 1 මෙන්න මේවා තමයි තියෙන ලෙවල් 1 යුනිවර්සිටිස් වලට මේවා මේකකට
දැම්මුත් අනිවාරෙන් ඉතින් වීස එකනම් ශුව කරන්න පුළුව the University of Melbourne the University of Melbourne University කියන්නේ මේක වර්ල්ඩ් රෑන්කින් වල 13 තියෙන හරිද ඕස්ට්‍රේලියාවේ number 1 කියන්නේ ඕස්ට්‍රේලියාවේ රෑන්කින් වලින් ඕස්ට්‍රේලියා highest ranked university strong in medicine law business and engineering හරිද ඊට පස්සේ දැන් මේකේ තව තියෙනවා මේ University of Sydney ඊට පස්සේ University of New South Wales ඊට පස්සේ Australian National University Canberra තියෙන්නේ Melbourne තියෙනවා තියෙනවා Brisbane Perth UWA මේකත් UWA කියන්නේ හොඳ යුනිවර්සිටි එකක් මේකෙත් සාමාන්‍යයෙන් level 1 යුනිවර්සිටි එකක් මේකටත් ගොඩක් අපේ කට්ටිය යනවා සහ මේ මොනවාද visa success rate එක ගොඩක් වැඩි ඊට පස්සේ මෙතන තියෙනවා the University of Adelaide මේ ඔක්කොම යුනිවර්සිටිස් level 1 යුනිවර්සිටිස් මේවා ටිකක් ගාණත් වැඩි මේ හැබැයි ඉතින් අපි ගණන් බලමු මම ඔයාලට මේ යුනිවර්සිටිස් වල ගණන් ටික පෙන්නන්න ෂේප් මේ දෙක තුනක පෙන්නන්න level 1 එකේ යුනිවර්සිටි දෙක තුනකයි ආයිත් level 2 එකේ යුනිවර්සිටිස් දෙක තුනකයි මම ඔයාලට ගණන් මිනි අපි බලමු සබ්ජෙක්ට් ටිකක් දාලා ෂේප් එකේ හරිද මේ හරි එහෙනම් මේ තියෙන level 2 යුනිවර්සිටිස් ඉතින් මේවටත් ගොඩක් අය එනවා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එන්නේ මෙන්න මේ යුනිවර්සිටි එකට හරිද අරවට එන්නේ නැත්තේ නැහැ එනවා එන ප්‍රමාණය ටිකක් අඩුයි මේකේ තියෙනවා බලන්න මේ තියෙන යුනිවර්සිටිස් ටිකත් මාරු University of Technology Sydney ඊට පස්සේ RMIT Curtin Deakin Griffith මෙව්වද මේ Macquarie ඊට පස්සේ University of Newcastle ඊට පස්සේ Swinburne University ඊට පස්සේ ලාට්‍රොප් තියෙනවා Queensland University එක තියෙනවා මේ Swinburne University එකට මේ Swinburne එක ඇතුළට ගියාම තනිකර ස්ලිට් එකට ගියා හරිද පුදුම විදිහට ලංකාවේ කොල්ල කෙල්ල ඉන්නවා මේ Swinburne University එකේ මාර විදිහට වීසා අදිනවා හොඳ යුනිවර්සිටි එකක් ඔන්න ඔගොල්ලෝ ඇප්ලයි කරන්න බලන්න ඔෆ එකක් අනිවාර්යෙන් දාන්න මේ ගොඩකට මේ හැම එකටම වගේ දාන්න මේ level 2 තියෙන යුනිවර්සිටි වලට දාන්න මේවටත් දාන්න මේවටත් ගොඩක් වෙලාවට එනවා එන්නේ නැත්තේ නැහැ මේ level 1 යුනිවර්සිටි වලට නම් දැම්මොත් අනිවාර්යෙන් ගන්න පුළුවන් ඉතින් ගාන පොඩ්ඩක් සරයි ඉතින් මේ වගේ ලොකු වෙනසක් නැහැ ගාන නම් දැන් සරයි මේ හැබැයි ගොඩක් වීසා වදින හොඳ යුනිවර්සිටිස් තමයි මේ හැබැයි මේක තව තියෙනවා මට මේක මේ මෙතන ලිස්ට් එකේ නැති වුණාට ECU එඩිත් කෝන් යුනිවර්සිටි එක මම ඉස්සෙල්ලාම ආවේ පර්ත් වල ECU එකට ඉතින් ඒකත් ගොඩක් හොඳ යුනිවර්සිටි එකක් මම හිතන්නේ දැන් level 3 වෙලාද දන්නේ මෙතන level 2 වල පෙන්වන්නේ නැහැ හරිද හැබැයි visa success rate එක සාමාන්‍යයෙන් හොඳයි මේ දවස්වල කොහොමද දන්නේ ඒක ඔයාලගේ ඒජන්ට් එක තමයි කතා කරගන්න දැන් මේ වීඩියෝ එක පෙන්වන්නේ ඔයාලට අයිඩියා එකක් ගන්න හරිද අර ඒජන්ට් ගාවට ගිහිල්ලා ඔයගොල්ලෝ අහන්න එපා මොනවාද මේ තියෙන යුනිවර්සිටිස් ඒ මහන්න එපා ඉතින් ඒ මහන්න නැති වෙන තමයි මේ වීඩියෝ එක අරන් ආවේ ඉතින් මේ වීඩියෝ එක බලලා subscribe කරලා මේ මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් ටිකත් බලලා හොඳ දැනුම් සම්භාරයක් එක්ක ඔයාලට ඒජන්ට් ගාවට ගිහලා කතා කරන්න පුළුවන් එතකොට ඒජන්ට් සැටිස් ඔයාලගෙන හරිද එහෙම කතා කරාට පස්සේ ඒජන්ට් උත් දන්නවා ගුණාට අන්දන්න බෑ කියලා ඔයාත් දන්නවා ඔයා සැටිස් කියලා එතකොට ඔයාට වැඩේ ලේසි මේ වීසා එක කරන් යන්න එතකොට ඒජන්ට් දැන් වීසා ඔෆිසර් වුණත් ඔයත් එක්ක වැඩ කරද්දී වීසා ඔෆිසර් දන්නවා ඔයා මේ වැඩේ ගැන දන්නවා අයිඩියා එකක් තියෙනවා මුකුත් නැතුව ගිහිල්ලා වීසා ඔෆිසර් එක්ක කතා කරද්දී මොනවාද තියෙන යුනිවර්සිටිස් හරිද ආයිත් ලංකාවට එන්න වෙයිද තියෙන වගේ ප්‍රශ්න අහන්න එපා හරිද ඒක ඉතින් වීසා ඔෆිසර් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි හරිද ඔයගේ ප්‍රශ්න අහනවා මම ඉද්දිම ඇවිල්ලා ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා ගියපු අය ආයිත් එනවාද මේ ගිහිල්ලා සෙටල් වෙන්න පුළුවන්ද අර මෙයා කතන්දර ගොඩයි ඒව අහන්න එපා ඔයා මේ වීඩියෝස් බලලා මගේ channel එක subscribe කරන්න channel එක subscribe කරොත් අනිවාර්යෙන් හොඳ idea එකක් ගන්න පුළුවන් හැමදේම එකම වහලක් යටින් හම්බ වෙනවා මගේ channel එක subscribe කරොත් හරිද හරි ඉතින් මේ යුනිවර්සිටිස් ටික තමයි level 2 විදියට තියෙන්නේ මේ Swinburne IT robotics design and aviation මෙයාගේ මොනවාද accounting අර මේ ඔක්කොම තියෙනවා හරි අපි යමු මේ පොඩ්ඩක් මම මේ යුනිවර්සිටිස් ටිකේ පොඩ්ඩක් ඔයාලට ප්‍රයිස් ටිකක් ඕනනම් පෙන්නන්න දෙක තුනක හරිද ඕකේ අපි යමු ඉස්සෙල්ලාම මේ තියෙන්නේ law school in Australia number 1 law school in Australia the University of Melbourne University එක තමයි ඕස්ට්‍රේලියාවේ number 1 law school එක තියෙන්නේ කියන්නේ law වලට හොඳම the University of Melbourne ඉතින් මේකේ ගාන පොඩ්ඩක් බලමු මම Masters of Laws තමයි ගත්තේ law Masters of Law ගත්තේ අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු මේගොල්ලෝගේ දීලා තියෙනවා මේ තියෙන fees දීලා තියෙනවා මේ කොහොමද ගන්න 46976යි ඉතින් මේගොල්ලෝගේ how to මේවට ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේවා කියවලා බලන්න පුළුවන් මේ YouTube වීඩියෝස් තියෙනවා හරිද ඉතින් මේක පොඩ්ඩක් යන්න කලින් ඔයා සිලෙක්ට් කරගන්න කලින් යුනිවර්සිටි එක මේ ටික බලන්න හරිද මේ ඉතින් පාක්විල් වල තියෙන්නේ ඉතින් 46976ක් 2025 ඔව්
මේක මේ සමහරක්කට තවත් වැඩි වෙයි. අපි නිකන් කැල්ලෙන් හදලා බලමු මේ ගාන කීයක් එනවද කියලා. අපිට මේ ලංකාවේ ගානට කම්පෙයාර් කරොත් අපි බලමු තරියද 46976 46976 වැඩි කරමු නිකන් 200න් වැඩි කරමු. දෙපැත්තටම හරියන්නේ ලක්ෂ 93ක් අවුරුද්දට. සල්ලි විසික් කරන්න වෙන්නේ. එනවනේ ගාන 46976 කියන්නේ සෙම් එකට. ඉතින් මේක දෙකෙන් බෙදුවාම දෙකින් බෙදෙන ගාන තමයි කීය දෙකින් බෙදුවාම 46976 බෙදීම 1 23488. එතකොට මේක තමයි ඔයගොල්ලෝ එක සෙම් එකකට ගෙවලා එන්න ඕනේ ලංකාවෙන් එද්දි. මේක වැඩි කරමු 200. ඔව් ලක්ෂ 46ක් ගෙවලා එන්න තමයි තියෙන්නේ. ලක්ෂ 46 ලක්ෂ 97000 කෙලින්ම ලක්ෂ 47ක්. ලක්ෂ 47ක් ගෙඩි පිටින් ගෙවලා ඊට පස්සේ තමයි CEO එක එන්නේ. ඊට පස්සේ තමයි විස දාන්න තියෙන්නේ. ඉතින් මේක ගෙවලා ආවට පස්සේ ඊළඟ එක ගෙවන්න හොයාගන්න තමයි තියෙන්නේ. හරිද? හරි. අපි යමු මේකේ තව යුනිවර්සිටි එකක් බලන්න. ලෙවල් 1 යුනිවර්සිටි එකක්. මොනාෂේ ගොඩක් මෙඩිසින් ඒවා මේ වන තියෙන්නේ. මොනාෂේ ගොඩක් තියෙන්නේ ඉන්ටර්නැෂනල් ෆෝකස් ස්ට්‍රෝං ඉන් ෆාමසි ඉන්ජිනියරිං ඇන්ඩ් හෙල්ත් සයන්ස්. ඉතින් අර උඩම තියෙන ග්‍රේඩ් වල තියෙන සබ්ජෙක්ට්ස් ටික තමයි මේගොල්ලෝන්ගේ තියෙන්නේ. අපි නිකන් බලමු මේකෙත් එකක් සිලෙක්ට් කරගත්තා. accounting හැමෝම එන එකනේ accounting. මේ accounting වල සාමාන්‍යයෙන් මේගොල්ලෝගේ මේ තියෙන IELTS නම් ඕනේ කියලා තියෙනවා. ගෙලින්ම ලොකුටම ගහලා තියෙනවා 6.5ක් තියෙන්න ඕනේ. level A requirement එක තියෙන්න ඕනේ. writing 6.0 and speaking 6.0, reading 6.0, listening 6.0. හරිද? ඊට පස්සේ මේගොල්ලෝන්ගේ අපි නිකන් ගාන බලමු. location on campus තියෙන්නේ 3 years degree එක. ෆෙබ්‍රුවරි පටන් ගන්නවා, ජුලයි පටන් ගන්නවා, ආයිත් නොවැම්බරුත් පටන් ගන්නවා. හරිද? එතකොට මෙයාලගේ ෆීස් වලට ගියාම මෙන්න තියෙනවා කෙලින්ම GDPටින් 55900යි 2026. මේ තියෙන්නේ 55900යි. සෙල්ලම් නැහැ. 55900ක් කියන්නේ කීයද? හම්බු. හරි. ලක්ෂ 111ක්. හරිද? ලක්ෂ 111ක් වෙනවා අවුරුද්දකට. ලක්ෂ 111ක් අවුරුද්දකට කියන්නේ මේක දෙකෙන් බෙදුවාම ලක්ෂ 55ක් GDPටින්. ලක්ෂ 55ක් ගෙවලා ලක්ෂ 55 නේ මෙතන ගෙලින්ම ලක්ෂ 56. ලක්ෂ 56ක් GDPටින් ගෙවලා මේ ඇවිල්ලා ඉතින් තව ලක්ෂ 60ක් සෝරි 56ක් ඊට පස්සේ හොයාගන්න තමයි තියෙන්නේ. ආවට පස්සේ ඉතින් එහෙම තමයි මේ වගේ ෆීස් යන්නේ. හැබැයි ඊට වඩා ටිකක් අඩුයි. මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් මේගොල්ලෝගේ මේ තව level 1 universities. මෙන්න මේක බලන්න the University of Western Australia Perth වල තියෙන්නේ. හරිද? හොඳ university එකක්. ඉතින් මම මේගොල්ලෝගේ බැලුවා cyber security. මම ඔයාලට පෙන්නන්නම් 3 years full time degree එක. ඉතින් මේගොල්ලෝගේ ගණන් වෙනවා මේ තියෙන 2025 49200යි 2026 52000යි 52000ක් 49000 කියන්නේ ඔව් සාමාන්‍යයෙන් ඩොලර් 3000ක වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් වලට ගියාම ඔක්කොම විස්තර ටික තියෙනවා මෙයාලගේ කොහොමද ඇඩ්මිෂන්, ඔයාලගේ කැරියර් පාත් එක කොහොමද හැදෙන්නේ, ඊට පස්සේ cost of living, scholarships තියෙනවනේ. ඔයාලා බැචලර් එකක් කරා නම් ඒකේ තියෙන ඒවා දාන්න පුළුවන්. ඩිප්ලෝමා එක කරන මේ නම් බැචලර්ස් අන්ඩර්ග්‍රැජුවේට් කියන්නේ. මේ මම ඕන මාස්ටර් එකට දාන්න පුළුවන්. මේ මම ඉන්නේ ඉන්ටර්නැෂනල් එකේ. දැන් මේ ඕනනම් ඩොමෙස්ටික් එක පෙන්නන්න. ඉතින් ඩොමෙස්ටික් වලට ගියාම මේකේ පෙන්වන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් එකට ගියාම පෙන්නනවා. මේ තියෙන ගාන ඔන්න ඕක තමයි ගාන. හරිද? ඊට පස්සේ අපි යමු නිකන් ඊට පස්සේ level 2 වල තියෙන ස්වින්බර්න් යුනිවර්සිටි එක. ස්වින්බර්න් යුනිවර්සිටි එකේ international fees for international students. හරිද? මේකට ගියාට පස්සේ ඔයාලට මේ international එක සිලෙක්ට් කරාට පස්සේ ඒ කැටගරි එකට ගියාට පස්සේ ඒකේ fees වලට ගියාට පස්සේ ඔයාලට මේක ඔක්කොම තියෙනවා. මේ arts, aviation, ඊට පස්සේ business, construction, criminal justice and criminology, ඊට පස්සේ design, education, engineering ඔක්කොම තියෙනවා. අපේ දැන් ගොඩාක් අය එන්නේ information technology එකට තමයි ස්වින්බර්න් එකේ 38200යි annual. ඒක associate degree එක නැත්නම් bachelor degree එක වෙනවා 46000 42600යි 44510යි. ඉතින් මේක මම හිතන්නේ මම එන දවස්වල 25000යි තිබුණා අවුරුද්දට 25000යි හරි 28000ක් වගේ. ඔන්න ඔය වගේ ගානක් තමයි තිබුණේ. මේ information technology bachelor degree එක අවුරුද්දකට annual. හරිද? ඉතින් මේ වගේ ගණන් තමයි තියෙන්නේ. හැබැයි අර level 1 වලට වඩා පොඩ්ඩක් අඩුයි. level 1 වලට වඩා ටිකක් සෑහෙන අඩුයි. සෑහෙන කියන්නේ සාමාන්‍ය ඩොලර් ගානක අඩුවක් තියෙනවා. හැබැයි ඉතින් ඒක ගණන්
ගොඩක් ගණන් වැඩි කරලා තියෙන්නේ මේ මේක තියෙනවා තව මෙඩිසින් එහෙම ගත්තාම මෙඩිසින් නම් මේගොල්ලෝ නෑ සයන්ස් එහෙම ගත්තාම 44000ක් වගේ වෙනවා ඊට පස්සේ අපි යන් ලාට්‍රොප් කියන්නේ ලංකාවේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එන යුනිවර්සිටි එකක් හරිද ලාට්‍රොප් එකක් බලු නිකන් බැචලර් ඔෆ් සිවිල් ඉන්ජිනියරින් මේගොල්ලොන්ගේ 2026 මේ තියෙන්නේ 2026ට ෆී එක 43000යි මෙන්න 43000යි අවුරුද්දකට 43000 ලාට්‍රොප් එකෙත් සිවිල් ඉන්ජිනියරින් ඉතින් මේවට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඕනනම් ඔන්න RMIT එකක් තියෙනවා RMIT එකෙත් නිකන් බලමු RMIT එකටත් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා එනවා RMIT එකේ ගාන වෙනවා මොකද්ද මේ ඩිග්‍රී එක මේක Bachelor of Laws හරිද බැචලර් එකක් undergraduate මේක වෙනවා 45120 45120යි මෙතන මේගොල්ලෝගේ ගාන තිබ්බා 46970 පොඩි වෙනසක් තියෙන්නේ දැක්කද ඔන්න ඔහොම තමයි යුනිවර්සිටිස් ටික හැදෙන්නේ ඉතින් ඇත්තටම මේ හොඳ ස්ට්‍රෝං ඔයාලගේ වීසා එකට හොඳ ස්ට්‍රෝං ඔයාලට මේ වීසා එක ගන්න පුළුවන් 140ක් 50ක් වගේ හොඳ පර්සන්ටේජ් එකක තියෙන වීසා සක්සස් වෙන්න පුළුවන් හොඳ පර්සන්ටේජ් එකක තියෙන යුනිවර්සිටිස් තමයි මේ හරිද ඉතින් ඔන්න මේ ඔයාලට මේ යුනිවර්සිටිස් වලින් එකකට ගිහිල්ලා ටූර් එකක් යුනිවර්සිටි ටූර් එකක් බලන්න ඕන නම් එන්න කැමති අය මෙහි ඕස්ට්‍රේලියා එන්න කැමති අය ඔයාලා එන්න කැමති යුනිවර්සිටි එක කමෙන්ට් කරන්න ඉතින් අන්නර චැලෙන්ජ් එක සතියක් ඇතුළත සබ්ස්ක්‍රයිබර්ස්ලා 600ක් ආවොත් මම ගිහිල්ලා යුනිවර්සිටි එකක ඔයාලගේ යුනිවර්සිටි එකේ යුනිවර්සිටි ෆුල් ටුවර් එකක් කරනවා හරිද රිවිව් එකක් කරනවා හරි එහෙනම් ඔන්න ඕක තමයි අද වීඩියෝ එක එහෙනම් සෙට් වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට ඕස්ට්‍රේලියාවේ ගැන දැනගන්න සහ පොඩි අයිඩියා එකක් ගන්න මම මේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි ඇත්තටම විසා කන්සල්ටන්ට් කෙනෙකුත් නෙමෙයි මම දන්න මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න. හැබැයි මොන හරි කමෙන්ට් එකක් දාලා හවුවොත් මම අනිවාර්යෙන් දන්න දෙයක් තියෙනවා නම් මම ඔයාලට ඒක මම කියනවා. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. බයි බයි. සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක.